හරි අපි කතා කරා මේ ඊයේ Python කෝඩ් එක ඉන්පුට්ස් ගන්න ඇති. අපි බලමු ඊළඟ දැන් මෙන්න මෙතන ප්‍රශ්නෙට ඊයේ මම මොකක් හරි වැඩක් දුන්නාද? ළමයි ඊයේ වැඩක් දුන්නා නම් මට කියන්න බෑන මේ chat එකක් දාලා. ඔව් ඒක කරපු අය කොහොමද ඒක මොකද්ද පළවෙනි කෝඩ් එක කොහොමද එන්නේ? මොකද්ද කරනවා කිව්වේ? අබ්බා දාලා තියෙනවා නේ group එකේ. කෙනෙකු පූර්ණ සංඛ්‍යාවක් කෙනෙකු පූර්ණ සංඛ්‍යාව දුන්න විට එය දශම සංඛ්‍යාව ලෙස දර්ශනය වීම. එතකොට මොකද්ද අපි කරන්නේ? ඒක අරගෙන අපි මාතර විචාර ආරම්භ ඒක අරගෙන මොකද කරන්නේ? ෆ්ලෝට් එකක් විදිහට පෙන්වන්න ඕනේ. සාමාන්‍ය ඉන්ටිජර්ස් මේ ඉන්පුට් වලින් පෙන්වන්නේ මේ ස්ට්‍රින්ග් විදිහටනේ ගන්නෙ. එතකොට මෙතනදී අපි ඒක කන්වර්ට් කරන්න ඕනේ ෆ්ලෝට් විදිහට. එහෙනම් ෆ්ලෝට් කියලා ගහලා ෆ්ලෝට් එකක් කරගන්න මොකද්ද? ඉන්පුට් එක. ඒක ඇතුලේ තමයි අපි ගහන්න ඕනේ පූර්ණ සංඛ්‍යාවක් ගහන්න කියලා. enter an integer number. ඊට පස්සේ දැන් ඔටෝ මේක මොකද වෙන්නේ? ඉන්ටිජර් නම්බර් එකක් ගැහුවාම ඒක ඔටෝමැටිකලි පූර්ණ සංඛ්‍යාවක් බවට පත් කරනවා. එහෙනම් මම මෙතන දානවා print කරන්න ඒව. මේ කෝඩ් එක හරිද? මේක මේ වගේ ළඟ යන කෝඩ් එක ගැහුවා අතුසන දෙන්නයිද හරි? මේ වගේ කෝඩ් එක නෙමෙයි දාවේ අනිත් පැයට.
හරි මේක අපි රන් කරලා බලමු. ඔයගන් පේනවා පහ ගැව්වට පස්සේ 5.0 එනවා. අපි බලමු ඊළඟ ගැටලුව, දෙවෙනි ගැටලුව. කෙනෙකු දශම සංඛ්‍යා දුන්නට ඉන්ටිජර් is ලෙස දර්ශනය කර හා ලබා දෙන්න දශම සංඛ්‍යාවේ පූර්ණ සංඛ්‍යා පෙන්වීම. ඒ කියන්නේ කෙනෙක් දශම සංඛ්‍යාවක් දුන්නාම ඒක පූර්ණ සංඛ්‍යාවක් වෙන්න ඕන කියන එක. අර මැසේජ් එකට එන්නත් ඕනේ ඉන්ටිජර් is කියලා. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේකේ ස්ට්‍රින් එකක් තමයි මේ මෙතන ඉන්පුට් වෙනකොට ඉන්පුට් වෙන්නේ. ස්ට්‍රින් එකක් ඉන්පුට් වෙන්නේ. එතකොට ඉන්පුට් එක මේ අපි ප්ලොට් කරගත්තොත් ඒක එහෙම වෙන්නේ නැහැ. මොකද ස්ට්‍රින් එකක් ඒ කියන්නේ දැන් අපි දශම සංඛ්‍යානේ දාන්නේ 5.0 වගේ එකක් නේ දාන්නේ. දශම සංඛ්‍යානේ දාන්නේ. එතකොට මේක වැටෙන්නේ ස්ට්‍රින් විදියටනේ. එතකොට මේක එකපාරටම ප්ලොට් විදිහට හරවන්න බෑ. ප්ලොට් විදිහට හරවන්න නම් මේක මුලින්ම මේකට අගයක් දීලා ඒ කියන්නේ මේක අගයක් වටිනාකමක් දීලා 5.3ට ඊට පස්සේ තමයි මේ පහ ගලවලා ගන්න වෙන්නේ ඉන්ටිජර් විදියට. එක පාටම මෙහෙම ලේබල් එකක් වගේ තියෙන කිසි වටිනාකමක් නැති සංඛ්‍යාවක් 5.3 කියන වටිනාකමක් නැති ලේබලය ස්ට්‍රින් විදිහටනේ තියෙන්නේ. ඒක එක පාටම ටග් ගාලා ගලවලා මේ අගයක් නැතුව අපිට මෙහෙම මේ පහ කියලා ගන්න බෑ ඉන්ටිජර් විදියට. ඒ නිසා මේක අපි මුලින්ම මේක ප්ලොට් එකකුත් නෙමෙයි නේනික. ඔහොම තිබ්බහම මේ ස්ට්‍රින් විදියට මෙහෙම තිබ්බහම ප්ලොට් එකක් නෙමෙයි. එතකොට අපිට සිද්ධ වෙනවා මේක මුලින්ම ප්ලොට් කරලා ඊට පස්සේ ඉන්ටිජර් කරගන්න. හරි. අපි බලමු මේක දෙලින්ම ඉන්ට් දාලා මෙතන මම පෙන්නන්නම්. එහෙම හරියන්නේ නැහැ. ඔයගොල්ලන් පේනවා 7.5 මම මේ දශම සංඛ්‍යාවක් දැම්මේ. ඒ වුණාට ස්ට්‍රින්ග් උන්නේ නැහැ. ඒකට හේතුව එයා කිව්වා මේ ඉන්ට් එකක් එහෙම කරන්න බෑ. එකපාරටම ඒර එක එනවා. එතකොට මොකද්ද මුලින්ම කරන්න ඕනේ? මේක 7.5 අපි ස්ට්‍රින්ග් කරගන්න ඕනේ. එහෙනම් මෙතන ඉන්ටිජර් වෙන්න කලින් මොකද වෙන්න ඕනේ? ප්ලොට් එකක් කරගන්න ඕනේ ළමයි. එන තමයි මෙතන ප්ලොට් කියලා දානවා. ඉන්ටිජර් මුලින්ම ඉන්ටිජර් අදාළ එක මේ තියෙන්නේ. ඊට පස්සේ මම ප්ලොට් එකට අදාළ එක දාගන්නවා. මෙන්න මෙතන මම ප්ලොට් දාගන්නවා. ප්ලොට් එක ඇතුලේ තමයි ඉන්පුට් එකක් දැන් තියෙන්නේ. ඔන්න ඔහොම. ප්ලොට් එක ඇතුලේ තමයි ඉන්පුට් එකක් තියෙන්නේ. මැසේජ් එකට enter an integer number input කරගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? ප්ලොට් කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඉන්ටිජර් කරගෙන තමයි ඒ කියන විචලයට දාගන්නේ. තේරුණාද ඒක? තේරුණාද උස්සන්න? හරි විදිහට පාර දාන්න. හරි අපි රන් කරලා බලමු. සෝරි. මේකේ තියෙනවා මේ මොකද්ද මැසේජ් එකේ ඉන්ටිජර් is කියලා වැටෙන්නත් ඕනේ.
integer is. එහෙනම් මම මැසේජ් එකක් දානවා integer is කමාවක් a. ඒකේ අගය. 5.6. උත්තරේ ඉන්නවනේ මොකද්ද? ටක් ගාලා ටයිප් චට් කරන්න බලන්න. 5 නේ. හරි. හරි. වැඩේ හරි. දැන් අපි බලමු අද අර ඇල්ගොරිතමේ තියෙන ප්‍රශ්නයක් කරා. මම මේක ඔක්කොම කරනවා. ළමයි මේ පැත්තේ තියෙනවා අපි දැන් පළවෙනි ප්‍රශ්නේ යනවා සංඛ්‍යා දෙකක් දුන්න පස්සේ එම සංඛ්‍යා දෙක එකතුව හොයන්න. එතකොට දැන් ඕගොල්ලෝ දන්නවා මේ කෙලින්ම ඉන්ටිජර් කරගන්න හරි අමාරු බැරි වෙලාවකත් එයා කෙනා මේ දශම සංඛ්‍යාවක් ඇතුළත් කරොත් මේක වැරදි එකක් විදිහට තමයි එන්නේ. ඒ කියන්නේ එරර් එකක් මතුවෙනවා. ඒ නිසා හොඳම වැඩේ තමයි අපි මේක ප්ලෝට් එකක් දාන එක. ප්ලෝට් එකක් විදිහට ගබඩා කරන එක. එහෙනම් මම ඉන්පුට් ප්‍රස් නම්බර් කියලා තියෙනවානේ. එහෙනම් මේ ප්‍රස් නම්බර් කියන එක වේරියබල් එක ගන්න මෙතනට ප්‍රස්නෝ equal ඉන්පුට් එකක් ගමු. ඉන්පුට් ගන්න කලින් මේක ප්ලෝට් එකක් කරගමු නේද? ඕකටත් හොඳයිනේ. නිසා මම ප්ලෝට් විදිහට ගන්නවා. ඉන්පුට් ඇයි ඉන්ට්‍රෝට ගත්තාම හොඳ නැත්තේ? ඇයි ළමයි මේක ඉන්ට්‍රෝට මේ දැම්මත් මේ අවුලක් වෙන්නේ? හේතුව බැරි වෙලාවක්වත් මිනිස්සයා දශම සංඛ්‍යාවක් ඇඩ් කරොත් ස්ට්‍රිං විදිහට ගන්න නිසා ඉන්පුට් එක මොකද වෙන්නේ? ඉන්ටිජර් වලට එකපාරටම හැරෙන්නේ නැහැ. ඒ නිසා දැන් අපි ඒක කරලා බැලුවා ඉස්සෙල්ලා ගැටලුවේදී. අපි මෙතන ප්ලෝට් දාන එක වඩා හොඳයි. මම මෙතන මැසේජ් එක ප්ලෝට් එකක් කරගන්නවා ඊට පස්සේ ඉන්පුට් දාගන්නවා. සර් මේ පේන්නේ නැහැ ස්ක්‍රීන් එක. සෝරි.
හරි මම දාගන්නවා මෙතන ෆස්ට් නම්බර් කියලා තියෙනවානේ මෙතන. ඒ ෆස්ට් නම්බර් එක මම මෙතන දාගන්නවා. ඒ විදිහටම ඕනනම් කෙටි නමක් ගහගන්න පුළුවන්. plot කියලා දාගන්නවා. enter your first number කියලා මැසේජ් එකක් දාගන්න. දැන් පුතේ මේ plot එකක් විදිහට ගන්න ඕනේ input එකක්. එතකොට මම මෙතන ඊට පස්සේ ගන්න input එකනේ මේ plot වලට හැරෙන්න ඕනේ. නිසා මම මෙතන ලියනවා input. බලන්න මොකද්ද මුලින්ම තියෙන්නේ කියලා. මුලින්ම තියෙනවා enter your first number කියලා. enter your first number කියලා message එකක් ඇටෙනවා. ඊට පස්සේ input එකක් ගන්නවා. input එක ගන්න මොකක් විදිහටද? data type එක කියන්නේ input එක ගන්න මොකක් විදිහටද? මේ default නැත්නම් සාමාන්‍ය input එක Python වලදී ගන්න මොකක් මොන මේ data type එකකටද? string විදිහට. එහෙනම් str විදිහට ගන්න. ඉතින් str එක මොකද වෙන්නේ? plot කරන හරි ලේසි. අවුලක් එන්නේ integer කරද්දී තමයි පොඩ්ඩක් ප්‍රශ්න වෙන්නේ. දශම සංඛ්‍යාවක් යා ගැහුවා. හරි. ඒ වගේ මම මේකම copy කරලා අරගෙන තමන් මේ මෙතන enter කරලා අපේ ඊළඟ input කරගන්න කියනවා second number. second no. සමානයි අද ආදේශ කරන්න plot එක කරන්න plot එකක් කරන්න මොකද්ද plot එක වෙන්න ඕනේ input එකක්. plot වෙන්න ඕනේ input එකක්. ඒකේ message එකට එන්න ඕනේ enter your second no. ඊළඟට total ආදේශ කරන්න first no plus second no. හරි නේද මම first no second no. හරි first no එකතු කිරීම second no. first no එකට තියෙන input කරන අගයක් තියෙනවනේ. දැන් මේ first no එකේ පුතේ අගයක් එන්න ඕනේ plot එකක් නේ. මොකද plot පාට plot වෙලා තමයි මේ first no එකට වැටෙන්නේ අගේ. මිනිහා ගාන මොකක් වුණත් plot විදිහට තමයි හැරෙන්නේ. second number එකට මේ දෙවෙනියට ගහන number එක plot එකක් විදිහට වැටෙනවා. ඉතින් first number එකේ second number එකේ දෙකේම තියෙන plot දෙකක්. ඒ නිසා ඒක total එකට එකතු වෙනවා. print කරන්න කියනවා total එක display total. ඉතින් මම දානවා print total is කියලා message එක නිකන් දා ගන්නවා. දැන් මමත් දාලා මෙන්න මේ total එකේ තියෙන අගය දර්ශනය කරනවා. ඔන්න මේ algorithm එකේ තියෙන විදිහට මම මේ Python code එක ගැහුවා. අපි බලමු වැඩේ කරයිද කියලා. මම run කරනවා. enter එක first number කියලා වැන්නා. මම දානවා නිකන් 34. ඔයගොල්ලෝ දානවා 34 දැම්මහම ඒක plot එකක් විදිහට වැටෙන්නේ. ඊළඟට second number එක අහනවා.
මම දානවා 34. ඒකත් ප්ලොට් විදියට මම දානවා අපි දාමු 50. එන්නේ උත්තරේ 84.0. මොකද ප්ලොට් දෙක එකතු වුණාම ප්ලොට් වලින් උත්තරය ආවා 84.0 කියලා. පැහැදිලිද අතුස්සන්න තේරුණ අය? හරි හොඳයි. මම දැන් ඔයගලන්ට වෙලාව දෙනවා ඉතුරු ප්‍රශ්න අර සංඛ්‍යා 3ක් දුන්නට පස්සේ මෙන්න මේ ඇල්ගොරිතම් එක සංඛ්‍යා 3ක් දුන්නාට පස්සේ මෙන්න මේ ඇල්ගොරිතම් එක හදලා කෝඩ් එක ගෙවන්න. පුළුවන් නම් මෙන්න මේකත් හදන්න. මේ ඇවරේජ් එක. දැන් ඒකට වෙලාව දෙනවා. ඒකට වෙලාව දීලා මට දාන්න මම බලලා දෙන්නම්. මේවා අනිත් ඒවා පුළුවන් නම් කරද්ද හැකි. හදන්න පුළුවන් නම්. අනිත් ඒවාත් හදන්න පුළුවන් නම් කරන්න. ප්‍රශ්නයක් නැහැ. ඒතකොට අපි ඉක්මනින් මේක ලේසියෙන් මේක කරගන්න පුළුවන්. තේරුණාද? එහෙනම් ඔයගලන්ට විරාමයක් දීලා, ඒ කියන්නේ විරාමයක් දීලා කියලා කියන්නේ මේ ටික ඔක්කොම කරයි කියන බලාපොරොත්තුව. කරන්න බැරිව තියන්න පුතේ මම මේ ඒක කරලා දෙන්නම්. ටක් ගාලා කතා කරනවා. මේ ඔක්කොම ඒ කියන්නේ දීලා තියෙනවනේ ප්‍රශ්න 7ක්. ඒ ටික ඔක්කොම කරලා Python කෝඩ් එක ඇල්ගොරිතම් එක බලගෙන Python කෝඩ් එක ගහලා මට දාන්න මේ හරි. එහෙනම් පුතේ අද අපි ක්ලාස් එක නවත්තමු. මේ මට දාන්න අදම දැන් මේ දැම්ම දාලා එතකොට ඕගොල්ලන් ලේසි අද මිරකයි. අද හෙට අපිට දෙයක් කරගන්න පුළුවන්. ඊළඟ කොටසට යන්න පුළුවන්. කන්ට්‍රෝල් ස්ට්‍රක්චර් වලට යන්න පුළුවන්. ඊට වැදගත් පාඩමක් තියෙන උදේට සහභාගී වෙන්න. අද හවස රැය තියෙන වෙබ් ඩෙවලොප්මන්ට් එකට සම්බන්ධ වෙන්න. එහෙනම් අපිට good morning.